ඔබට හෝ ඔබ දන්නා අයෙකුට මේ හා සමාන අමිහිරි අත්දැකීමකට මුහුණ දීමට සිදු වුණොත් එහිදී අදාළ වන්නා වූ නීතිමය විධිවිධාන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී යම්කිසි කෙනෙකුට ශාරීරික වේදනාවක් ශාරීරික දුර්වලතාවයක් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කරනවා නම් එහිදී එම ශාරීරික වේදනාව හෝ තමන්ගේ ශරීරයේ පවතින තත්වයට වඩා දුර්වලතාවයක් සිදු කරනවා නම් මෙන්න මේ අහිමිවීම දණ්ඩ නීති සංග්‍රහයේ 310 වගන්ති යටතේ තියෙන ශාරීරික හානි කිරීම hurt යන වරද මගින් සම්ප්‍රයුක්ත වෙනවා. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී බලහත්කාරය criminal force යන වරද පෙන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය තුළ නිදර්ශන ගණනාවක් පෙන්වා දී තිබෙනවා. එහිදී 341 නිදර්ශනය මගින් පෙන්වා දෙනවා නම් එහිදී යම්කිසි කාන්තාවක් තමන් විසින් මුහුණු ආවරණයක් පැළඳගෙන සිටිනවා නම් ෆේස් මාස්ක් එකක් පැළඳගෙන සිටිනවා නම් මෙන්න මේ ෆේස් මාස්ක් එක මුහුණු ආවරණය බලෙන් ඉවත් කරනවා නම් කිසියම් පුද්ගලයෙකු විසින් මෙහිදී මේ සාපරාධී බලහත්කාරය යන වරද සම්ප්‍රයුක්ත වෙනවා. එහිදී ඔබට තේරුම් ගැනීමට හැකියාවක් තිබෙනවා මුහුණු ආවරණය දක්වා ඉතාමත් මුහුණු ආවරණය පටන් ගත්තා මුහුණු ආවරණයේ ඉඳලා කොතරම් දුරකට කාන්තාවක් සම්බන්ධයෙන් වන සාපරාධී බලහත්කාරය පුළුල් ස්වභාවයක් නීතිය තුළදී ගන්නවාද කියලා. ඒ වගේම කාන්තාවකට සිදුවන්නා වූ අවමානය අගෞරවයට පාත්‍ර කිරීම, තමන්ගේ කීර්ති නාමයට හානි කිරීම. මේ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය තුළ අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය විධිවිධාන දක්වා තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු විසින් කාන්තාවක් අගෞරවයට ලැජ්ජා කිරීමට තමන්ගේ කීර්ති නාමයට හානි වන ආකාරයට කටයුතු කරනවා නම් එහිදී දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ මෙය වරදක් බවට පත් වෙනවා. ඒ ආකාරයට ප්‍රසිද්ධියේ සිදු කරනු ලබන අවමානයට පාත්‍ර කිරීමත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් වෙනවා. කුඩා වරදක් වුණත් විශාල වරදක් වුණත් වරද වරදක්මයි. එහිදී තමන් නීතිය අතටගෙන කටයුතු කිරීම නිදහසට කරුණක් නොවන බවට පෙන්වා දිය යුතුයි.